ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ basic crochet lessons පාඩම් මාලාවේ 3 වෙනි පාඩම. ඒ තමයි කොහොමද half double crochet එකක් ගොතාගන්නේ කියලා. මේ half double crochet එක crochet abbreviations වල HDC කියන කෙටි නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම ඔයාලට දැක ගන්න පුළුවන් වීඩියෝස් වල සබ්ටයිටල්ස් වල ඒ වගේම written pattern වල HDC කියන කෙටි නාමයෙන් මේ half double crochet එක හඳුන්වලා තියෙනවා. ඒ වගේම crochet symbol charts වල මෙන්න මේ විදිහට තමයි half double crochet එක පෙන්වුම් කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේ half double crochet එක ගොතාගන්නේ කියලා. ඔයාලා දන්නවා slip knot එකක් දාගෙන දන්වැල් ගොතා ගන්න. ඉතින් මේ විදිහට slip knot එකක් දාගෙන මම දන්වැල් කිහිපයක් ගොතා ගන්නවා. ඔන්න ඔය විදිහට මම දන්වැල් කිහිපයක් ගොතා ගත්තා. ඉතින් half double crochet කරන්න පටන් ගන්න කලින් අපි කටුවට සම්බන්ධ loop එක ළඟ ඉඳලා දන්වැල් දෙකක් අතහැරලා තුන්වෙනි දන්වැලේ ඉඳලා තමයි half double crochet ගොතා ගන්න පටන් ගන්නෙ. double crochet එක ගොතා ගන්න අපි දන්වැල් දෙකක් අතහරින්නේ half double crochet එකක උස දන්වැල් දෙකක දිග නිසා. ඉතින් ඒ නිසා ඔයාලා half double crochet ගොතන්න පටන් ගන්නකොට දන්වැල් දෙකක් අතහැරලා තුන්වෙනි දන්වැලේ ඉඳලා ගොතන්න පටන් ගන්න. ඒ වගේම ඔයාලට half double crochet 10ක් ගොතා ගන්න ඕන නම් දන්වැල් 12ක් ගොතා ගන්න ඕනේ. මොකද half double crochet ගොතනකොට අපි දන්වැල් දෙකක් අතහැරලානේ ගොතන්නේ. ඉතින් ඒ නිසා half double crochet 10ක් ගොතන්න ඕන නම් දන්වැල් දෙකක් තව අමතරව වැඩිපුර ගොතා ගන්න ඕනේ. එතකොට දන්වැල් 12ක් ගොතා ගත්තොත් ඔයාලට half double crochet 10ක් ගොතා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි half double crochet ගොතාගන්නේ. දැන් බලමු අපි කොහොමද දන්වැලට මේ half double crochet එක ගොතාගන්නේ කියලා. මේ විදිහට අපි එකවරක් කටුවේ නූල පටලවගෙන දන්වැල් දෙකක් අතහැරලා තුන්වෙනි දන්වැල ඇතුලෙන් මේ විදිහට කටුව ඇතුල් කරනවා. ඒ විදිහට කටුව ඇතුල් කරලා නැවත නූල කටුව පටලවලා අපි කටුව ඇතුල් කරපු තැනින්ම මේ විදිහට එළියට ඇදලා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට කටුවේ ලූප් 3ක් තියෙනවා. නූල් පොටවල් 3ක් තියෙනවා. ඒ ලූප් 3 ඔය විදිහටම කටුවේ තියෙන්නරලා අපි නැවත වරක් කටුවේ නූල පටලවලා අර ලූප් 3 හරහාම කටුව මේ විදිහට එළියට ඇදලා ගන්න ඕනි. ඔන්න ඔය විදිහට තමයි half double crochet ගොතාගන්නේ. අපි නැවත වරක් බලමු. මේ විදිහට එකවරක් කටුවේ නූල පැටලුවා. දන්වැල ඇතුලෙන් මේ විදිහට කටුව ඇතුල් කරා. නැවත කටුවේ නූල පටලවලා මේ විදිහට නූල අපි කටුව ඇතුල් කරපු තැනින්ම එළියට ගත්තා. දැන් ඔන්න අපිට කටුවේ තියෙන ලූප් 3ක්. ඒ ලූප් 3 විදිහටම තියෙද්දි නැවත නූල කටුවේ පටලවලා අර ලූප් 3 හරහා එළියට ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි half double crochet එක ගොතාගන්නේ.
ඔන්න ඔය විදිහට මම ගොතාගත්තු දංවැල් සියල්ලටම half double crochet ගොතා ගත්තා. දැන් තියෙන්නේ අපිට අනිත් පැත්තට කොහොමද half double crochet ගොතා ගන්න කියලා බලන්න. ඉතින් හරිම සරලයි. මේ විදිහට දංවැල් දෙකක් ගොතා ගත්තා. මේ විදිහට තමන්ගේ පැත්තට හරවලා අපි ගොතාගත්තු කොටස හරව ගන්න ඕන. ඉන් පස්සේ දංවැල් දෙක ගොතාගත්තු තැනටම මේ විදිහට අපි අවසානට ගොතාගත්තු half double crochet එකට half double crochet එකක් ගොතා ගන්නවා. ඉන් පස්සේ ඔයාලට පුළුවන් අපි ගොතාගත්තු සියලුම half double crochet වලට මේ විදිහට නැවත half double crochet ගොතාගෙන යන්න. ඔන්න ඔය විදිහට තමයි අපි half double crochet ගොතා ගත්තට පස්සේ පේන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට කොහොමද half double crochet එකක් ගොතා ගන්න කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙම නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් නැවත ලස්සන පාඩමකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.